රාජකීය ගුවන් හමුදාවේ බිගල්ස්වර්ත් කැප්ටන් බිගල්ස්වර්ත් කරපු වෙනස් වැඩක්. තියෙන දේවල් ඇත්තටම හරි හිතා ගන්න අමාරු විදිහට ගොඩක් පරීක්ෂණ කළා. එහෙම තමයි ජේම්ස් රෝලින්ස් තමන්ගේ කතා නිර්මාණය කරන්නේ. මුල් පහරින්ම වුල්ෆ් යානයේ පසු කොටස දෙකඩ විය. එහාම වෘත්තීය සටන් නියමුවෙකුගේ විලාශයෙන් සතුරා හැරි වෙඩිපහර කීපයක් එල්ල කළද ඇලයට හැරි කිමිදෙමින් ඒ මගහැර බර්ටි යලි ඉහළ නැගෙමින් අනිකාගේ යටිකඳ හරහා අකණ්ඩ ප්‍රහාරයක් මුදා හැරියේය. අයිබෝන් හැමෝටම එකතු වෙලා ඉන්නේ බුක් විත් පවනි එක්ක. අද මම අරගෙන ආවේ බුක් රිවිව් එකකටත් වැඩිය මේ ගෙවුණු අප්‍රේල් මාසෙදි මං කියවුව පොත් ගැන විස්තර ටිකක්. සාමාන්‍යයෙන් මම ඇත්තටම එහෙම පොත්වල ජොන්ර් එක ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. මට පොතක් කියවන්න හිතුනොත් ඒක ලස්සනයි කියලා හිතුනොත් කියවන කෙනෙක්. ඉතින් අද අරගෙන ආවේ මේ මාසේ කියවුව ට්‍රාන්ස්ලේෂන්ස් ගැන විස්තරය. අපි බලමුද මොනවාද මං කියව ට්‍රාන්ස්ලේෂන්ස් කියලා. මෙන්න තියෙනවා මම කියවුව පොත් දෙක. මුලින්ම පොඩි පොත ගැන කතා කරලිමුනේ. පොඩි පොත තමයි සාජන්ට් බිගල්ස් CID. PB සේනානායක මහත්මයාගේ පරිවර්තනයක්. මේ පොත කැප්ටන් W.A. ජෝන්ස්ගේ සාජන්ට් බිගල්ස්වත් CID පොතේ ට්‍රාන්ස්ලේෂන් එක. සාජන්ට් බිගල්ස් එහෙමත් නැත්නම් බිගල්ස්වත් සීරියස් එක කියන්නේ මම ගොඩාක් ආසාවෙන් කියවන පොත් පෙළක්. මේ පොත් පෙළේ හැම පොතක්ම වගේ මගේ ළඟ තියෙනවා. මම ඉස්සරහට මේ පොත් සෙට් එකම ඔයාලට පෙන්නන්න. W.A. ජෝන්ස්ගේ බිගල්ස්වත් කතාවලින් හැම පොතක්ම වගේ ට්‍රාන්ස්ලේට් කළේ PB සේනානායක මහත්මයා. ඉතින් එතන තියෙන මේ පොත් පෙළෙන් මේක ඇත්තටම 2020 මුද්‍රණය වුණු පොත. මට චුට්ටක් කියවන්න පහ වුණා මොකද වැඩත් එක්ක. එතකොට මේ පොත කියවයි යද්දි මට දැනෙන්නේ මම අහසේ ඉන්නවා වගේ ෆීලිං එකක්. මේක පිටිපස්සේ තියෙනක මම මෙහෙම කියවන්න මුලින්ම. මුල් පහරින්ම වුල්ෆ් යානයේ පසු කොටස දෙකඩ විය. එහාම වෘත්තීය සටන් නියමුවෙකුගේ විලාශයෙන් සතුරා හැරි වෙඩිපහර කීපයක් එල්ල කළද ඇලයට හැරි කිමිදෙමින් ඒ මගහැර බර්ටි යලි ඉහළ නැගෙමින් අනිකාගේ යටිකඳ හරහා අකණ්ඩ ප්‍රහාරයක් මුදා හැරියේය. බිගල්ස්වර්ත් පොත් සීරියස් එකේ ඉන්න ප්‍රධානම චරිත ටික තමයි බිගල්ස්වර්ත්, ඇල්ගි, බර්ටි, ඒ වගේම ජින්ජර්. තව මේගොල්ලන්ගේ ලොක්කා ඉන්නවා රේමන්ඩ්. ඉතින් මෙන්න මේ කට්ටිය තමයි බොහොම අපූර්ව වික්‍රමවල අහසෙදි නියැලෙන්නේ. හැමෝම ගුවන් නියමුවෝ. ඉතින් බිගල්ස්වර්ත්ගේ ජර්මානු හතුරා වොන් මට මේ හැමෝම නම් වශයෙන් ටිකක් මතකයි. මොකද පොත් ගොඩක් කියවුව නිසාම. මේකේ තියෙන්නේ බිගල්ස්වර්ත් CID වැඩක් කරපු කතාවක්. සාජන්ට් බිගල්ස් විදිහට රාජකීය ගුවන් හමුදාවේ බිගල්ස්වර්ත් කැප්ටන් බිගල්ස්වර්ත් කරපු වෙනස් වැඩක්. කතාව පටන් ගන්න මෙන්න මෙහෙම. රාජකීය ගුවන් හමුදාවේ බිගල්ස්ගේ බලගන්න මූලස්ථානයේ ඉසිලුවේ කාර්ය මණ්ඩලය පමණක් ශේෂ කොට සියලු ප්‍රේක්ෂකයන් පිටව ගිය නෘත්‍ය ශාලාවක බඳු මහත් ව්‍යාකූලත්වයකි. ලිපිගොනුවෙන් මුක්ත තට්ටු නිරාවරණය කෙරමින් අල්මාරිවල පියන්පත් පුළුල්ව විවර වී තිබුණු අතර කවුළු වසා සවි කළ ආලෝකයේ නොවිනි විදින තිර අක්‍රමවත් ලෙස පහතට එල්ලුණේය. ගිනි උදුනේ අලු සීසීකඩ විසිරී තිබිණි. නූල් කැබලි වලින් ගැට ගැසූ පොත් හා කඩදාසි මිටි කිහිපයක් කුටියේ මුල්ලක ගොඩ ගසා තිබුණේය. බිගල්ස් නමින් රාජකීය ගුවන් හමුදා සමාජිකයන් විසින් හඳුන්වනු ලබන බලගණ නායක බිගල්ස්වර්ත් ලිපි බහලනයෙන් මුක්ත මේසේ මත දෙපේ රඳවාගෙන අසුන යන්තමින් පසුපසට ඇලකොට හිඳියේය. පියාසර නිලධාරී ජින්ජර් හැබල්වර්ත් එම මේසේ කොනක අලස හැඟීමෙන් දෙපා පැද්දියේ. ඊට තරමක් පිටුපසින් පියසර ලුතිනන් ඇල්ගිලේසි ලෑලි පුටුවක හිද නිකට අත්ල මත තබාගෙන කලකිරුණු මුහුණින් යුතුව සිටි අතර පියාසර ලුතිනන් ලෝඩ් බර්ටි ලිසිසිස් යානා රඳවනය වෙත්ත හල කවුළුව තුලින් අප්‍රසාදයෙන් මිශ්‍රිත අලස බැලුම් හෙළුවේය. යුද්ධ ඉවර වුණාම
මේගොල්ලන්ට ඇත්තටම ගුවන් යානා එලවන්න ඒ වගේම අහසේ ගොඩක් වික්‍රමාන්විත වැඩ කරන්න අවස්ථාව හම්බුන්නේ නැහැ. ඒ වෙනුවට කාර්යාල වැඩ තමයි. හිතන්නකො හැමතිස්සෙම අහසේ පියාඹපු ගුවන් යානා එක්කම ඔට්ටු වෙච්ච මේ කට්ටියට කොහොම කම්මැලිකමක් දැනෙන්නේ නැද්ද කියලා. ඒ කම්මැලිකම ගැන කියලා තමයි කතාවේ මුල පටන් ගන්නෙ. මොකද මේ කට්ටියටම ඕනේ වුණ හැමතිස්සෙම වික්‍රමාන්විත වැඩවල යෙදෙන්න. ඒ වගේම ඩේන්ජරස් වැඩ කරන්න. ඒගොල්ලන්ට නිකන් මේ ෆ්ලයිට් කියන දේවල්, ඒ වගේ මේ සටන් ගුවන් යානා හරියට සෙල්ලම් බඩු වගේ. ඉතින් මේ කතාව කියන හැම වෙලේම බිගල්ස්වත් කියන හැම වෙලේම මට මාර ආසාවක් තිබ්බා ෆ්ලයිට් එකක් එලවන්න. විශේෂයෙන්ම කෆීර යානයක් වගේ. මම දන්නවා ඒක කරන්න බෑ කියලා. හැබැයි ඉතින් මේ පොත් කියවද්දි මටත් දැනෙන්නේ මාත් ඒ ගුවන් යානාවල නැගලා ඒගොල්ලොත් එක්ක සටන් කරනවා වගේ. සටන් කිරීම කොහොම වුණත් ඒ විදිහට උඩට යන්න, වැඩ දාන්න, ෆ්ලයිට් වල කැරකෙන්න. ඒක හරි අපූර්වට පී.බී. සේනානායක මහත්මයා මේ පොතේ විස්තර කරලා තියෙනවා. ඒක තමයි විශේෂත්වය. අපිට දැනෙන්න ලියන එකේ තියෙන විශේෂත්වය. තරංග ප්‍රකාශකයින් තමයි මේ පොත පබ්ලිෂ් කරලා තියෙන්නේ. ඉතින් මම කිව්වා වගේම බිගල්ස්වත් පොත් සීරියස් එකම මම ඔයාලට අරගෙන එන්න. කියවලා නැත්නම් කියවලා බලන්න. ගොඩක් ආස හිතෙන ලස්සන කතා සෙට් එකක් ඒ. එකකට එකක් වෙනස් වික්‍රම. එහෙනම් ලොකු පොත. මෙන්න මේක. ඩීප් ෆැතන්. මම මේකේ කලින් ෂෝට් එකක් දැම්ම channel එකේ මම මේ පොත කියවන්න පටන් ගන්නවා කියලා. පොතේ බෑක් එකේ තිබ්බ වචන ටික විතරක් කියවලා අතරම පොත කියවන්න පටන් ගත්තට පස්සේ මට ඒක කියවලා ඉවර කරනකල් ලොකු හදිසියක් තිබ්බා. විශ්වාස කරන්න කැම කන ගමනුත් කියවුවා, කාලේ ඉවර වෙලත් කියවුවා. සමහරවිට නිින්දත් කැප කරලා පොත කියවලා ඉවර කළා. එක්සෑම් එකක් ළඟ තියෙනවා කියලාත් අමතක කරලා තමයි මේ පොත මං කියුවේ. මොකද ඒ තරම් මේකේ එන්ඩ් එකට වෙනකන් තියෙන කුතුහලයේ හින්දා අවසානය කොහොම වෙයිද කියලා දැනගන්න පොත කියවලා ඉවර කරන්නම ඕනේ එක දිගට. ජේම්ස් රෝලින්ස් කියන්නේ ඇත්තටම බොහොම හිතා ගන්න බැරි විදිහේ කතා ලියන කෙනෙක්. ඉතින් ඩීප් ෆැතම් ට්‍රාන්ස්ලේට් කළේ ඉමේෂ් මදුශංකය අප්පා. ඉමේෂුත් බොහොම අපූර්වට මේ පොත අකුරු කරලා තියෙනවා, වචන කරලා තියෙනවා. මොකද බොහොම සයන්ටිෆික් දේවල්, ඒ වගේම මේ ලෝකේ තියෙන විවිධ දේ සයන්ටිෆික් පැත්තෙන්, ඒ වගේම තමයි මේකේ ගිනි කඳු ගැන තියෙනවා, මුහුද ගැන තියෙනවා, ගුවන් යානා ගැන තියෙනවා, දියමන්ති ගැන තියෙනවා. ඒ වගේම තමයි ඉතිහාස වෙච්ච දේවල් තියෙනවා. එතකොට මේ පොත කියන්නේ එක ශානර කියන පොතක් නෙමෙයි, ශානරයන් ගොඩක් මිශ්‍ර වෙච්ච පොතක් විදිහට අඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ට්‍රාන්ස්ලේෂන් එක පටන් ගන්නේ සූර්යග්‍රහණයක් එක්ක. ඒ සූර්යග්‍රහණය තමයි ඒ දවස්වල තියෙන්න තිබ්බ ලොකුම සූර්යග්‍රහණය. ඉතින් මේ සූර්යග්‍රහණය බලන්න ගොඩක් අය ලොකු උනන්දුවක් තිබ්බා. ඉතින් මේකේ කතාවේ තැන් වලින් එක එක කට්ටිය ගැන කියනවා. මුලින්ම එක එක ප්‍රදේශවල හිම කඳු නගින්න ගිය අය, ඒ වගේම තමයි ඇමරිකාවේ ජනාධිපතිවරයා. මේ හැමෝම පටන් ගන්නේ මේ සූර්යග්‍රහණය නරඹන්න තියෙන උනන්දුවත් එක්ක සූර්යග්‍රහණය නරඹන්න පටන් අරන්. අහලා තියෙනවද සූර්ය ගිනි දළු කියලා දෙයක් ගැන? ඇත්තට මාත් ඒ ගැන වැඩි විස්තර දැනගත්තේ මේ පොත කියවුවට පස්සේ. ඉතින් සූර්ය ගිනි දළු හරියට බැලුවොත් පෘථිවියටත් වඩා ගොඩක් විශාලයි මේක ගිනි දළුවා. ඉතින් මේ ගිනි දළු සමහර කාලවල මේක කියන විදිහට නම් මේ සූර්යග්‍රහණයත් එක්ක සූර්ය ගිනි දළු පිටවීම පටන් ගන්නවා. අන්න ඒකෙන් භූමිකම්පා වගේ දේවල් පෘථිවියට බලපෑම් එල්ල කරනවා. භූමිකම්පා ඇති වෙනවා, ගිනි කඳු පිපිරෙනවා. මේ වගේ දේවල් එක්ක ලොකු හානියක් පෘථිවියට සිද්ධ වෙනවා සූර්යග්‍රහණයෙන් පස්සේ. ලොකුම ප්‍රශ්නේ වුණේ ඇමරිකාවේ ජනාධිපති ගමන් ගත්ත ගුවන් යානය කඩා වැටිලා අනතුරට ලක් වෙච්ච එක. ඉතින් මේ ගුවන් යානය හොයන්න තමයි මේකේ ඉන්න ප්‍රධාන චරිත ටික මුලින්ම ඉදිරිපත් වෙන්නේ තමයි ජැක් කර්ක්ලන්ඩ්.
ජැක් කියන්නේ හිටපු නාවික සීල් නිලධාරියෙක් වුණත් ඊට පස්සේ එයා කරන්නේ තමන්ගේම නැවක් තියාගෙන තමන්ගේම සබ්මැරීනයක් එක්ක මුහුද යටට කිමිදි නිදන් හොයන එක. ජැක් රක්ලන්ගේ විනෝදාංශය උනේ තමන්ගේ පුංචි වුණත් බොහොම සවිමත් ගොඩක් ගැඹුරට යන්න පුළුවන් සබ්මැරීනත් එක්ක කිමිදෙන එක. එතකොට මේ අතරේ ඉන්න කැරන් කියන්නේ ඉතිහාසයේ සැඟවුණු දෙයක් හොයාගෙන යන මහාචාර්යවරියක්. ජපාන විශ්වවිද්‍යාලයක ඉන්න මේ මහාචාර්යවරියට ආරංචියක් එනවා මකරු 3 දෙනා එලි බැහැලා කියලා. ඉතින් එයා යනවා මේ මකරු 3 දෙනා බලන්න එයාගේ කෝපාඩ්න මියුකිත් එක්ක. ඇත්තටම මේ මකරු 3 දෙනා කියන්නේ පිරමීඩ වගේක්. මුහුද පතුලේ සැඟවිලා තිබ්බ ශිෂ්ටාචාරයක් භූමිකම්පාවත් එක්ක ඉහළට මතුවෙනවා. මේ පිරමීඩ ඇතුලෙන් එයාලා හොයාගන්නේ මහා අමුතු දියමන්තියක් එහෙම. ඉතින් මෙන්න මේ දේවල් මේ දියමන්තිය සම්බන්ධ වෙන්නේ ඇමරිකාවේ තැනක පැසිෆික් සාගරයේ පරීක්ෂණ කරන ජැක් කර්ක්ලන්ට හම්බෙන දියමන්තියත් එක්ක. තැන් දෙකක වුණත් භූගර්භ විද්‍යාඥයෝ මේ හැමෝම එකතු වෙලා කරපු පරීක්ෂණ අනුව එයාලට වැටහෙනවා මේකත් බර්මියුඩා ත්‍රිකෝණය වගේ ත්‍රිකෝණයක් කියලා. මකරු 3 දෙනාගේ ස්ථානය. එතකොට මේ ස්ථානයත් බිලි ගන්න එහෙම නැත්නම් අපි බර්මියුඩා ත්‍රිකෝණය දන්නවා දේවල් අතුරුදහන් වෙනවා නැව් අතුරුදහන් වෙනවා ඒ හරියන ගුවන් යාන අතුරුදහන් වෙනවා කියලා. අන්න ඒ විදිහෙම බලපෑමක් මකරු 3 දෙනාගේ ත්‍රිකෝණෙනුත් සිද්ධ කරනවා කියලා මෙයාලා හොයා ගන්නවා. ඉතින් අන්න ඒ විදිහේ බොහොම අමුතු කතාවක් තමයි මේකෙදි ගෑරෙන්නේ. ඔයාලා ෆැන්ටසි වලට කැමති නම් ත්‍රාසජනක දේවල් වලට කැමති නම් කියවන්න හොඳම පොතක් විදිහට මම රෙකමන්ඩ් කරනවා. කියවන්න ආස හිතෙන පොතක්. ඉතින් ඒ හින්දාම තමයි මම එක දිගට කියවලා පොත කියවලා ඉවර කළේ. සාමාන්‍යයෙන් මම කොහොමද ජේම්ස් රෝලින්ස්ගේ පොත් නම් මිස් කරන්නේ නැහැ. මොකද මුලින්ම ඇමසෝනියා පොත කියවුව දවසේ ඉඳලා මම ඒවට වහ වැටුණා වගේ. මේ පොත්වල තියෙන දේවල් ඇත්තටම හරි හිතා ගන්න අමාරු විදිහට ගොඩක් පරීක්ෂණ කරලා එහෙම තමයි ජේම්ස් රෝලින්ස් තමන්ගේ කතා නිර්මාණය කරන්නේ. අපි නොදන්න ගොඩක් දේවල් සමහර දේවල් සත්‍ය එක්ක ෆැන්ටසි දේවල් කියන්නේ ලෝකේ නැති දේවල් මිශ්‍ර කරලා හැබැයි එකක්වත් බොරු කියලා නොහිතන විදිහට එහෙම නැත්නම් ඒවා නිර්මාණ කියලා නොහිතන විදිහට වචන කරන්න ජේම්ස් රෝලින්ස් හුඟක් දක්ෂයි. එයා නොදන්න ශාස්ත්‍රයක් නැති තරම් ඒක හරිම ලොකු ටැලන්ට් එකක්. ඉතින් ජේම්ස් රෝලින්ස්ගේ පොත් වල කියවලා නැත්නම් කියවන්න ඉංග්‍රීසි පොත හොයාගෙන කියවනවා නම් එහෙමයි. නැත්නම් ට්‍රාන්ස්ලේෂන් උත් බොහොම අපූර්වට ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. ගොඩම ජේම්ස් රෝලින්ස්ගේ පොත් ට්‍රාන්ස්ලේට් කරන්නේ ඒවා පබ්ලිෂ් කරන්නේ මියුසස් බුක්ස්ලා. අන්න මේ විදිහට තමයි අප්‍රේල් මාසේ ගෙවුනේ. මෙන්න මේ පොත් දෙකත් එක්ක තමයි මගේ කාලේ ගෙවුනේ. ඒ අතර ඉතින් තව නවල් එහෙමත් කියවුවා. ඒවා ගැන විස්තර ඉස්සරහට අරන් එන්න. ඉතින් මං හිතනවා ඔයාලට කියවලා නැත්නම් මේ පොත් දෙක කියවන්න පොත් දෙකක් ගැන අදහසක් ලැබුණා කියලා. එහෙනම් අපි ආයෙත් හම්බෙමු. මතක ඇතුව channel එකට like comment කරන්න, subscribe කරන්න. ඔයාලා කියපු translation ගැනත් ඔයාලා ඒ translation වලට ඇයි ගොඩක් කැමති කියලා යටින් comment කරලා යන්න.